මේකේ මොනවද කරන්න පුළුවන් කියලා මම නිකන් ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන්නම්. ස්ක්‍රීන් එක පේනවනේ. Yes, sir. හරි. මේකේ දැන් මෙච්චරයි. ඒ කියන්නේ මේ සයිට් එක හැදුවේ ඔයාලගේ වැඩ ටිකටයි. ඊට පස්සේ ඔයාලගේ මොනවා හරි ඔය රෙකෝඩින්ග්ස් තියෙන ඒවා ඒ ඕනම දෙයක් ඔයාලට මේකෙන් බලන්න පුළුවන්. ඒ වගේම දැන් මේ කෝසස් කියලා එකක් තියෙනවනේ. දැන් ඔයාලා වෙබ්සයිට් එකට ගිහින් බලන්න ඇතිනේ මුලින්ම. හරිද? වෙබ්සයිට් එකේ මුලින්ම මෙතන හෝම් පේජ් එකේ මේ ටිකේ අර අන්තිමට දාපු මේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපිට අර එදිනදා තියෙන වැඩ ටිකේ මොනවා හරි රෙකෝඩින් එකක් රෙකෝඩින්ග්ස් නෙමෙයි මෙතන තියෙන්නේ ඇත්තටම අපි එක එක දේවල් කරපු ඒවා. හරිද? ඔයාලගේ ක්ලාස් එකේ විතරක් නෙමෙයි ස්ක්‍රැච් වල එක එක දේවල් වල කරපු ඒව ටික තමයි මෙතනට වැටෙන්නේ. ඊට පස්සේ කෝසස් කියලා වෙනම එකක් තියෙනවා දැකලා තියෙනවනේ. හරිද? මෙතන මේ කෝසස් කියලා තියෙන එකේ ඔයාලට සයිට් එකට ගියාම මෙහෙම කෝසස් කියලා එකක් තියෙනවා. ඒකේ තියෙනවා මෙතන ග්‍රේඩ් සෙට් එක. ඔය ග්‍රේඩ්ස් වල දැන් ඔයාලා ග්‍රේඩ් 8 ICT කියන එකට විතරක්ම යන්න ඕනේ කියලා එකක් නැහැ. හරිද? ඔයාලට ඕනම එකකට යන්න පුළුවන්. දැන් මේ ග්‍රේඩ් 1 2 ඔය සමහර ඒවල නැහැ. මේ වෙද්දි තම data update වෙලා නැහැ. හැබැයි මේ අනිත් ඒවල මෙතන kids කියලා තියෙනවා, adults කියලා තියෙනවා. adults කියන්නේ මේ සාමාන්‍යයෙන් ටිකක් අර ලොකු අයට කරන දේවල් ටික ඒත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මේ වලට access තියෙනවා. සමහර දේවල් වලට ඔයාලට access තියෙනවා. ඒතර ටෙක්නොලොජි රිලේටඩ් කියන්නේ එක එක දේවල් ගැන අපි YouTube channel එකේම කරපු වීඩියෝස් ටික මේකට වැටෙනවා ටෙක්නොලොජි රිලේටඩ් කියන එකට. එතකොට මේ වලට යනකොට දැන් ඔයාලගේ grade 8 ICT කියන එකට ගියාම මේ access restricted කියලා වැටෙන්නේ. මෙතනදී ඔයාලට ක්ලාස් රෙකෝඩින් එකට විතරයි ඔයාගේ login එක ඕන වෙන්නේ මේකේ බලන්න. ඒ කියන්නේ login details අර ස්ටුඩන්ට් පෝර්ටල් එකට යන්නේ මේකෙන් විතරයි. මේකට යන්න නම් ඔයාගේ login detail එක දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා දැන් log වෙලා තියෙන ස්ටුඩන්ට් නම්බර් එකයි ඒව ටික දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට අර ID එකේ වැටලා තියෙනවනේ යාට QR code එක. ඒ QR එක ස්කෑන් කරපු ගමන් ඔයාලා මේක ඇතුළට ඔටෝමැටිකලි ස්ටුඩන්ට් පෝර්ටල් එකට තමයි යන්නේ. ඒතර කෙලින්ම ඔයාට රෙකෝඩින් එක මේකෙන් බලා ගන්න පුළුවන්. හරිද? මේක ඇතුලෙන් කෙලින්ම ඔයාලට රෙකෝඩින් එක බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ජෙනරල් වීඩියෝස් කියන්නේ දැන් මේ තියෙන ඒවා ඕන කෙනෙක්ට ඇක්සස් තියෙනවා. ඕන කෙනෙක්ට මේ දේවල් බලන්න පුළුවන්. දැන් ජෙනරල් වීඩියෝස් කියන්නේ මේ අපි අපේ සමහර කලින් කරපු රෙකෝඩින්ග්ස් වල සමහර දේවල් ෆ්ලෝ charts දැන් තාම මම රෙකෝඩින්ග්ස් මේකට දාන්න පටන් ගත්තේ නැහැ. අද එකේ ඉඳලා තමයි රෙකෝඩින්ග්ස් මේකට දාන්න පටන් ගන්නෙ. ඒකේ ඉඳලා තමයි ඔයාලට මෙතන අර ලොගින් එක දාලා ඊට පස්සේ එතනින් එහාට යන්න ඕන වෙන්නේ. අනිත් ඒවා ඕන එකක් මේ PDF මැටීරියල් එහෙම මේ ලෙසන් 4 වෙනකම් PDF මැටීරියල්ස් එක දාලා තියෙන්නේ. 2 එක 1 එක දාන්න බෑ. මොකද 1 එකේ අපි වැඩ කරපු එකන කරේ. ඒකේ ගොඩක් දේවල් තියෙන්නේ මේ ඒකට රෙකෝඩ් මේ PDF එකක් හදන්න විදියක් නැහැ. මොකද ඒකේ තියෙන්නේ අපිට ගණන් හදන්න. ඉතින් ගණන් හදන ඒවල PDF එක මම හැදුවේ නැහැ. ලෙසන් 2 එක 3 එක 4 එක වෙනකන් ඒවා ටික තියෙනවා. ඊට පස්සේ 5 එක අද හෝ ලබන සතියේ මම ඒක දාන්නම් මේකට. ඊට පස්සේ ඒකත් බලන්න පුළුවන්. ඔය විදිහට යන්න පුළුවන්. ඊළඟට ස්ටුඩන්ට් ලොගින් එකට ගියාට පස්සේ ලොගින් එකේ ප්‍රශ්නේ තියෙන්නේ මම දැනට ස්ටුඩන්ට් කෙනෙක්ගේ ඒවා මේකට දාලා නැහැ. හ්ම් හරි මම රෙජිස්ටර් වෙලා පෙන්නන්නම්කෝ. මම එක්කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන්නම්. ඊළඟට දැන් මේ ඇඩ්මින් කියන්නේ ඒ මට තියෙන එකක්. හරිද? ඊට පස්සේ අපි මෙතෙන්ට දාමු කාගේ නමද දාන්නේ? දැන් දැනට තියෙන කට්ටියකම නම් තියෙනවනේ. අපි දාමු කාගේ හරි නමක්. දැන් ඔක්කොම ජොයින් වෙලා තියෙන මේකෙන්නේ. හරි ෆුල් නේම් එක දැම්මා. මෙතනින් දාන්න පුළුවන් අපි දාමු ජෝන් ස්මිත් කියලා. කවුරු හරි කමක් නැහැ. දැන් මෙතන මට නැති නමක් ඕනේ. ඒ නිසා දාන්නේ ජෝන් ස්මිත්. කවුරු හරි. හරි. ඔන්න දැන් ග්‍රේඩ් 8 එකට තමයි මෙයා ජොයින් වෙන්නේ. මෙතන දැම්මා. ඊට පස්සේ WhatsApp නම්බර් එකක් දාන්න ඕනේ. WhatsApp නම්බර එක මම දැනට මගේ නම්බර එකම දානවා. ඊට පස්සේ ෆයිල් එකක් මෙතන අපිට මේකේ ෆයිල් එකක් ගන්න මේ මොකක් හරි ෆොටෝ එකක් දාන්න ඕනේ. ෆොටෝ එක වෙනුවට මට දාන්න ෆොටෝ එකක්. හරි දැනට මගේ ෆොටෝ එකක්ම දාන්නම්කෝ.
හරි ඕක දාගත්තා. ඊට පස්සේ රෙජිස්ටර් මේ කියන කෙනා මේ සමහර අයට උතන තමයි ප්‍රශ්නේ ආවේ. හරිද? මෙතන ඔයාට තියෙනවා ස්ටුඩන්ට් ID එකයි මේ වැටෙන්නේ ස්ටුඩන්ට් ID එක. ඊට පස්සේ පාස්වර්ඩ් එක මෙතනින් වැටෙනවා. මෙතන ස්ටුඩන්ට් 012. එතකොට මෙයා තමයි ස්ටුඩන්ට්. ඊට පස්සේ වින්ඩ්‍රොයිඩ් ස්ටුඩන්ට් 012 කියන මෙන්න මේක තමයි ඔයාගේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි. ඔයාට මේ QR එකෙන් නැතුව ඔයාට ලොගින් වෙන්න ඕන නම් මෙන්න මේක සේව් කරගෙන තියාගත්තා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට ලොග් වෙන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා click here to view your ID card කියලා එකක්. click here to view your ID card කියන්නේ මේක ක්ලික් කරන්න ඕනේ ඔයාගේ ID එක පෙන්වන්න. හරිද? දැන් ඔයාගේ ID එක මෙතන පෙන්නනවා. මේ තියෙන ඔයාගේ ID card එක. එතකොට මේ ID එකෙන් මෙතන ඔයාගේ QR එකක් පෙන්වනවානේ. දැන් student 12 කියලා මෙතන password එක දාන්න බෑනේ. මේක ID එක ගන්න පුතේ. ID එකට අපිට මෙතනට password එක දාන්න බෑ. ID එකක password එක දානවා කියන්නේ වෙන කාට හරි මේක දෙනවා කියන එකනේ. එහෙම දාන්න බෑ. ඒ නිසා මෙතනින් ඔයාලට ඕනම් මේක ඩවුන්ලෝඩ් කරගෙන තියාගන්න පුළුවන්. ඕනම් කියන ඩවුන්ලෝඩ් කරගෙන තියාගන්න. මේ QR එක ස්කෑන් කරලා ඕන තැනකින් ඔයාලට මේ QR එක ස්කෑන් කරලා ඔයාගේ අර පෝර්ටල් එකට ජොයින් වෙන්න පුළුවන්. මේක ස්කෑන් කරපු ගමන් ඔයා යන්නේ පෝර්ටල් එක ඇතුළට. දැන් QR එක ස්කෑන් කරලා ආපු අය කවුද ඉන්නේ? දැන් ඕන ෆෝන් එකකින් මේක කරන්න පුළුවන් ඈ. QR code ඔය මේ ෆෝන් එකට එම්බෙඩ් එකක් නැත්නම් නිකන් QR code මේ රීඩ් එකක් දාගත්තාම මේකෙන් යන්න ඕන එකකින් මේකට ඇතුළට යනවා. හරිද? කවුරුවත් QR එක ස්කෑන් කරලා ආවේ නැද්ද? අද එනකොට No, sir. හරි. කවන්නේ. කොහොම හරි අර විදියට හරි මේ විදියට හරි ඔයාලට සයිට් එකට මේ විදියට ලොග් වෙන්න පුළුවන්. ඊළඟට මම පෙන්නන්න මේක ඇතුළට ගියාම මොකද්ද වෙන්නේ කියලා. දැන් මේ රෙජිස්ටර් එකකනේ ඉන්නේ. රෙජිස්ටර් එකට කලින් මම යනවා මේ වෙබ්සයිට් එකේ මුලට ස්ටුඩන්ට් රෙජිස්ට්‍රේෂන් එකකින් අයින් වෙලා මේ තියෙන ස්ටුඩන්ට් පෝර්ටල් එකනේ. දැන් මම ලොග් වුණේ අර ස්ටුඩන්ට් 12 කියන කෙනාටනේ. හරි. එයාගේ ඩීටේල්ස් දාලා හරි. අන්න ඒ ඩීටේල්ස් ටික දාලා මම මේකට ලොග් වෙන්නම්. එතකොට මේ විදිය හරියටම ඒ තියෙන ඩීටේල්ස් ටික ඒ විදියටම දාන්න ඕනේ. Stu2 එතකොට මෙයා 012 මේකනේ ආවේ. ඊළඟට ඒකේ පාස්වර්ඩ් එක තිබ්බේ පාස්වර්ඩ් එක ඔයාලට විතරයි පෙන්වන්නේ වෙන අයට මේක පෙන්වන්නේ නැහැ. හරි මං හිතන්නේ පාස්වර්ඩ් එක හරි බලමු. මෙහෙම එකක් තමයි තිබ්බේ. එතකොට මේ ලොගින් ඩීටේල්ස් දාලා ඔයාට මේකට ලොග් වෙන්න පුළුවන්. හරි. ඔය තියෙන්නේ ඔයාගේ ස්ටඩි පෝර්ටල් එක. මෙතන මේ රිසෝසස් කියලා දාලා තියෙන ඔයාලට එක එක ඕන කරන ඩවුන්ලෝඩ්ස් ඒවා ටික මම මෙතෙන්ට දානවා. දැනට දාලා තියෙන ස්ක්‍රැච් එක. ස්ක්‍රැච් එකට ඕන නම් මේකෙන් ගිහින් ඔයාට ස්ක්‍රැච් එකේ දේවල් කරන්න පුළුවන්. ඊළඟට assignments and records කියන්නේ මෙතන ඔයා මොනවා හරි රෙකෝඩ් assignment එකක් හරි මොනවා හරි දැම්මොත් අන්න ඒවා ටික මම මෙතෙන්ට දානවා. ඒක හැමදාම තියෙන එකක් නෙමෙයි. අවශ්‍ය වෙලාවට දාන දේවල් දැන් මම හිතපු ගමන් දාන්නේ මේ PDF lessons එහෙම මේ කරන්න කියලා දාන ඒවා අන්න ඒවා හැම මෙතෙන්ට වැටෙන්නේ. ඊළඟට මෙතන නම් payment instructions ටිකනේ තියෙන්නේ. හරි ඒ ටික හරි. ඊට පස්සේ මෙතන study portal කියන්නේ මෙන්න මේකෙන් ඔයාට study portal එක ඇතුළට එන්න පුළුවන්. හරිද? දැන් ඔයා log වෙලානේ ඉන්නේ පුතේ. log වුණාට පස්සේ මේ තියෙන දින අනුව කටයුතු කිරීම නැරඹීමට හැකියි. කියන්නේ no class recordings කියන්නේ මම කිව්වා අද තමයි මම මේක දාන්නේ. ඊට පස්සේ ඔයාට හැමදාම තියෙන recordings අර ඒ දවසට අදාළ recording එක මෙතනින් බලා ගන්න පුළුවන්. හරිද? ඔන්න ඔය ටික තමයි වෙබ්සයිට් එකේ ඔයාලට මට කියලා දෙන්න තියෙන දේවල් ටිකට තියෙන්නේ. හරි ඊට පස්සේ අනිත් ටික නම් ඉතින් මේකේ සාමාන්‍යයෙන් මේ රෙකෝඩින්ග්ස් ටික පෙන්වන්න තමයි ඔයාලකට ලොග් වුණාට පස්සේ තමයි ඔයාලට රෙකෝඩින් පෙන්වන්නේ. එහෙම නැතුව ඔයාලට රෙකෝඩින්ග්ස් පෙන්වන්නේ නැහැ. අර සාමාන්‍ය එකෙන්
ඒ කෝස් එකට අදාළ වීඩියෝස් ටික ඔක්කොම බලන්න පුළුවන්. ඔයා මේකට එන්න ඕනේ මොකද ක්ලාසස් වල ඉන්න අයට විතරයි මම මේ ඇක්සස් එක දීලා තියෙන රෙකෝඩින්ග්ස් බලන්න නැත්නම් මේ රෙකෝඩින්ග්ස් වලට ඇක්සස් දුන්නේ නැහැ අනිත් අයට. අනිත් අයටත් ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. අර එයාලගේ අර අපි දාන අනිත් වීඩියෝස් ඕන දෙයක් බලන්න පුළුවන්. එයාලට ක්ලාසස් රෙකෝඩින්ග්ස් වලට ඇක්සස් නැහැ. ඒකයි ඔයාලට මම කිව්වේ ඔයාලා මේකට රෙජිස්ටර් වුණාට පස්සේ තමයි මේ රෙකෝඩ් ඩීටේල්ස් ටික ඔයාලට හම්බෙන්නේ රෙකෝඩින්ග්ස් ටික ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ ඊළඟට ස්ටඩි පෝර්ටල් එකේ අර ලෙසන්ස් මම දානවා කිව්වේ ඒවා ඔයා මේකට රෙජිස්ටර් වුණාට පස්සේ තමයි බලන්න වෙන්නේ. හරි. ඔච්චරයි කියන්න තියෙන්නේ. වෙබ්සයිට් එක ගැන ඊළඟට වෙන බලමු අපිට මේකේ වෙන මොනවත් මම මතක හැටියට වෙන මොකුත් නැහැ. මේ සර් ඔව් පුතේ. අපි සර් ආයෙ ඔකට QR කෝඩ් එක ස්කෑන් වෙන්නේ නැතුව ලොගින් වෙන්න කොහොමද account එක ඇදුවට පස්සේ? account එක හැදුවට පස්සේ යන්න මෙතන ස්ටුඩන්ට් පෝර්ටල් කියලා තියෙන මුලින්ම page එකේ මුලින්ම තියෙනවා ස්ටුඩන්ට් පෝර්ටල් කියලා දෙනක්. මේ විදිහට නෙමෙයි ඔයාලට ෆෝන් එකේ බලලා තිබෙන්නන්නේ. ෆෝන් එකේ චුට්ටක් වෙනස්. නැත්තම් මේ start learning today ස්ටුඩන්ට් පෝර්ටල් ඔය ඕනම තැනකින් එතෙන්ට යන්න පුළුවන්. ස්ටුඩන්ට් පෝර්ටල් කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙතෙන්ට එන්නේ. යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි මෙතෙන්ට ගහන්න. ඔයාලට මුලින් ආපු යූසර් නේම් පාස්වර්ඩ්ස් ටික ගහන්න. එහෙම ඇවිල්ලා නැහැ. ආවා මේ වෙද්දි මිස් වෙලා නම් මම ඒ ටික කට්ටියටම දාන්නම් ආයේ මේ සමහර අය ඕක ස්ක්‍රීන්ෂොට් එක දාගන්න නැතුව ඇතිනේ. QR එක මේ ප්‍රශ්නයක් නැති හින්දා. ඒක නිසා මම ස්ක්‍රීන්ෂොට් මේ ඒකේ ඩීටේල්ස් ටික ආයේ දාන්නම්. අර අයින් කරන්න ඕනේ අය පොඩ්ඩක් මට කියන්න මේ අනිත් එක සමහර අය මේකට දෙපාරක් ලොග් වෙලා තිබ්බ එක එක නම් දාලා. මොකද එකම නමින් ජොයින් වෙන්න දෙන්නේ නැහැ. ඔයාලා එකම නම දාලා දෙපාරක් ඔයාලට රෙජිස්ටර් වෙන්න දෙන්නේ නැහැ. හැබැයි අර දිග නම් දාලා වෙන වෙන නම් දාලා මේක රෙජිස්ටර් වෙලා තිබුණා. ඒක කරන්න ඕනේ නැහැ. එකපාරක් රෙජිස්ටර් වුණාම ඇති පුතේ. හරිද? මේ මම එහෙම තියෙද්දි මම කියන්නම් එයාලම අයින් කරා කියලා. එතකොට අයින් කරාට පස්සේ ඔයා ආයේ එකක් හදන්න. මොකද අර මේ නැත්තම් මටත් පැටලෙනවා ඔයාගේ ID එක. මේ ඔයාටත් ඒකේ ID එකේ ප්‍රශ්නයක් එනවා. ඒ නිසා තමයි මම කියන්නේ ඩුප්ලිකේට් රෙකෝඩ් තියන්න එපා. අර නම එකම එක දෙතුන් පාරක් දාන්න එපා. ඔයාට එතකොට ස්ටුඩන්ට් නම්බර්ස් ගොඩක් හැදෙනවා. හරි ස්ටුඩන්ට් නම්බර්ස් ගොඩක් හදාගත්තාම ඒක ප්‍රශ්නයක්. ඒක නිසා ඒක කරන්න එපා. එකපාරක් ජොයින් වුණාට පස්සේ ඒකම පාවිච්චි කරලා ආයේ ඔයාගේ මේ ලොගින් එක කරගන්න. ඊට පස්සේ නැත්තම් සමහර ලාවට ඔයාට අර රෙකෝඩින් එක අනිත් අයට මම දාන්න නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ එකම නමෙන් දීලා දෙතුන් දෙනෙක් හිටියම මට ඒකේ නම හොයාගන්න බැරුව එයාට රෙකෝඩින් එක යන්න නැතුව මේ වෙන කෙනෙක්ට යන්න පුළුවන්. ඔයා පාවිච්චි කරන එකට. හරි. එහෙම ප්‍රශ්න තියෙද්දි අහන්න. මොකක් හරි ප්‍රශ්නයක් ආවම මේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න මම ඒක බලලා එතකොට මම ඒක මේ විසඳන්නම්. එතකොට සර් මේ වෙබ්සයිට් එකට යන්න අපි අර ලින්ක් එක අරහම යන්න ඕනද? නෑ පුතේ. ඔයාට වෙබ් එකට යන්න නිකන් Google search එකක් දැම්මත් එනවා Windows Academy කියලා search කරන්න. මේක මේ ක්‍රවුල් එකට මම දාලා දැන් දවස් 2-3ක් විතර සමහර වෙලාවට මේකේ මේ තාම වැඩ කරන්නේ නැති එකක් තියෙනවා. හැබැයි දැනට වැඩ කරනවා. මේ ඔයා නිකන් Google search එකක් දාන්න Windows Academy කියලා. Windows Academy ගාම මුලින්ම එන්නේ windowsacademy.tech කියලා එන්නේ. මේක තමයි අපේ වෙබ්සයිට් එක. නිකන් search එකක් දාපුවම ඇති. search එකේ තියෙනවා මේ ඔක්කොම ටික. මේකත් එකක් මුලින්ම එන එකට යන්නකෝ. මොකද තාම අර මේක මම දාලා දැන් දවස් පබ්ලිෂ් කරලා දවස් 4ක් විතර මේක ඔක්කොම ටික කරන්නේ මම. හරිද? මම තමයි SEO ඔක්කොම කරලා තියෙන වෙබ්සයිට් එකේ මම කරේ. ඒ නිසා තමයි මම කිව්වේ අර දවස් 3ක් 4ක් තමයි දාලා තාම. Google එකට අඳුර ගන්න ටික කාලයක් යනවා. වෙබ් එක පොඩ්ඩක් දවස් 3-4ක් තව ඉස්සරහට තමයි මේකේ මේ හරියට සයිට් එක මෙතනින් වැටලා ඔය ඔක්කොම වෙන්නේ. දැනට මේ තියෙන්නේ දැන් ඔයා දන්නවනේ මේක තමයි අපේ සයිට් එක windowsacademy.tech කියන සයිට් එක. ඔයා Windows Academy කියලා නිකන් Google search කරපු ගමන් මේක එනවා. මේකට යන්න. මේකට ගියාම ඔයා යන්නේ මේ සයිට් එකේම තමයි. හරි. එතකොට මේ courses වලටත් අර ඔයාට ඕන නම් දැන් හිතන්නකෝ අනිත් වෙන කෙනෙක්ගේ course එකක් ඔයාට බලන්න ඕනේ කියලා. දැන් මේ ඔයාගේ එකට යන්න ඕනේ නැහැ. ඔයාට
මේ කිඩ්ස් එකට හරි කිඩ්ස් එකේ තියෙන ස්ක්‍රැච් ඒවා මේවා තියෙනවා. තාම ගොඩක් ඒවා දාලා නැහැ. දාලා ඉවර නැහැ. ටෙක්නොලොජි මේ ඒකෙත් දාලා තියෙනවා අපේ එක එක දේවල් කම්පියුටර්ස් ගැන ඔය ගේමින් ගැන ඒවා මේ ඒවට කියන්නේ ඒක ඇතුලේ. ඔය විදිහේ ඕනම එකකට ඔයාට යන්න පුළුවන්. කිඩ්ස් එකට ගියාම කිඩ්ස් එකේ ඒකේ තාම දැම්මේ නැහැ මේ ස්ක්‍රැච් එකේ මේ පොඩි ගේම්ස් ටිකක් තියෙනවා. අන්න ඒවා නිකන් කරලා බලන්න ඕන නම් ඒව කරන්න පුළුවන් ඔයාලට. හරිද? ඒව ප්‍රශ්නයක් නැහැ. ඒ වලට ඕන එකකට ඇක්සස් තියෙනවා. ඔයාලට නෙමෙයි යාළුවෙක්ට උනත් මේ දුන්නට ප්‍රශ්නයක් නැහැ. අර මේ ක්ලාස් එකට ජොයින් වෙන්න, ඒ කියන්නේ ක්ලාස් එකට ජොයින් වෙනවා නම් විතරක් අර ස්ටුඩන්ට් මේ මොකද්ද මෙයාට පෝර්ටල් එකට ලොග් වුණාම ඇති. නැත්තම් නෝමලි ඔයාට අනිත් හැම කෙනෙක්ටම ඔයාට ඔයාගේ යාළුවෝ ඕන කෙනෙක්ට මේකේ තියෙන ඕනම දෙයක් ඇක්සස් කරන්න පුළුවන්. අර රෙකෝඩින්ග්ස් වලටයි ඒ ටිකට විතරයි ඇක්සස් නැත්තේ. අනිත් ඔක්කොටම ඔයාලට ඇක්සස් තියෙනවා. හරි. එතකොට ඔය ටික තමයි මේ වෙබ් එකේ කතා කරන්න තියෙන වෙන වෙබ් එක ගැන වෙන දෙයක් කතා කරන්න නැහැ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද මේක ගැන? ප්‍රශ්න ඉස්සරහට ආවොත් මට මැසේජ් එකක් දාන්න. මේකෙන් හරි කමන්නේ මැසේජ් එකක් දාන්න. මේකෙන් දැම්මත් මේ මටම තමයි එන්නේ. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. මෙතන WhatsApp නම් මේකක් තියෙනවනේ. WhatsApp එකක් තියෙනවා. ඒ WhatsApp එක කියන්නේ මගේ WhatsApp එක. ඩිරෙක්ට් මැසේජ් එකක් දාන්න. ඒක මටම තමයි එන්නේ. මගේ මේ ප්‍රයිමරි WhatsApp එක තියෙන්නේ. ඒකට කෙලින්ම මැසේජ් එකක් දාන්න. හරි. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. මොනවා හරි මේක ගැන ප්‍රශ්නයක් නැහැ නේ? හරි. එච්චරයි. එහෙනම් මම මේකේ රෙකෝඩින් එක මේක වෙනම රෙකෝඩින් එකකට ගන්නවා. ඒ නිසා මම මේක නවත්තනවා දැන්.